Hello guys, good morning, good evening. ඊයේ මැචස් දෙක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න තමයි ගත්තේ. ඊයේ මැචස් දෙක තිබ්බේ එකක් ස්පේන් vs පෝර්තුගල්. පොඩක් බලන් හිටිය මැච් එකක්. මොකද හොඳම ටීම්ස් දෙකක්. පෝර්තුගල් රොනාල්ඩෝ ඉන්නවා. එයාගේ ලාස්ට් මැච් එක කියලා හිතුවේ. ප්‍රෙඩික්ට් කරා වගේ. අනිත් එක තමයි ස්පේන් මැචස්. ස්පේන් ඇවිල්ලා යුරෝප් ලීග්ස් වල චැම්පියන්ස්ලා. යුරෝප් කියන්නේ මෙහෙම මැචස් ලීග්ස් දෙකක් යනවා මේකේ. UK යුරෝපීයන එලිය හිටියට තාම යුරෝප් වලට සෙල්ලම් කරනවා. රග්බි වල ෆුට්බෝල් වල යුරෝප් තාම UK කන්සිඩර් කරන මෙම්බර් කෙනෙක් විදිහට. ඊට අමතරව කෝපේ ඒක සෙල්ලම් කරන්නේ සවුත් ඇෆ්‍රිකන් කන්ට්‍රීස්. ඒ කියන්නේ ආජන්ටිනා වගේ නම යන්නේ. ඒකට ආජන්ටිනා වල මෙසි, පෝර්තුගල්, රොනාල්ඩෝ එකට බාන්න බෑ මේ ලීග්ස් වල. මොකද අර පෝර්තුගල් ඉන්න යුරෝප් වලට අයිති වෙන්නේ. ඊය මැච් එක මේ 8ට විතර පටන් ගත්තේ. ටිකක් බෝරි මැච් එකක් වුණා හිතේට වඩා. ෆස්ට් හාෆ් ටයිම් එකේ කිසිම ගෝල් එකක් තිබ්බේ නෑ. රොනාල්ඩෝට chances කිහිපයක් ආවා. එක හෙඩින් එකක් ආවා. කික් එකක් ආවා. හැබැයි සක්සස් වුනේ නැහැ. ස්පේන් කට්ටියටත් ගෝල්ස් ගන්න බැරි වුණා. සෙකන්ඩ් හාෆ් එකේ හයිඩ්‍රේෂන් බ්‍රේක්ස් එකක් තිබ්බෙත් නැහැ. අන්තිමට එක්ස්ට්‍රා ටයිම් එකේදී 9ස් එක්ස්ට්‍රා ටයිම් එකේදී ස්පේන් ගෝල් එකක් ගත්තා. ඒතකොට හිතා ගන්න පුළුවන් මැච් එක අනිවාර්යෙන් ස්පේන් දිනනවා කියලා. මොකද ඒගොල්ලන්ට මේ ටයිම්ස් නැහැ පෘතුගල්ස් වලට ඊළඟ එක ස්කෝර් කරන්න. හැබැයි අන්තිම මොහොතේත් කික් එකක් ගත්තා පෘතුගල් වල එකක් මිස් වුණා. අඩුමතරම මේ කික් එක සක්සස් කරගත්තා නම් පොඩ්ඩක් ටයි කරලා ඉවරලා එක්ස්ට්‍රා ටයිම් වලට යන්න තිබ්බා. නිව්ස් වල කියන විදිහට රොනාල්ඩෝ අන්තිම FIFA World Cup එක සෑන සෑඩ් මූඩ් එකේ හිටියා. ඉතින් ගොඩක් කැමරාස් ඉස්සරහ හිටියා සෑනලා. මම හිතන්නේ අන්තිම වෙයි කියලා. ඊළඟ මැච් එක නම් බලන්න ගියේ නෑ. මොකද ට්‍රම්ප් තමයි රෙෆරි විතර වැඩ කරන්න හිතුවා. ඒ බලන්න ඇති බලගෙන මට ඒ ප්‍රොනවුන්සියේෂන් මතක නෑ. ප්ලේයර් ආයි රිවිව් කරන්න කියලා දීලා තිබ්බා. කාටද FIFA වල ප්‍රෙසිඩන්ට් රෙඩ් කාඩ් එක කෙනා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. දැන් ඒක ෆලෝ කරලා ඉංග්ලන්ඩ් ටීම් එකත් එදා මැච් එකේදී පැනල්ටි දුන්න කෙනාට රෙඩ් කාඩ් දුන්න කෙනාව රිවිව් කරන්න අපීල් කරන්න යනවා. දැන් මේ විදිහට ගියොත් හැම රටක්ම මැචස් ඉවරනකොට රෙඩ් කාඩ් බල අපීල් කරන්න ගනී. ඒක ඇත්තට සාර්ථක දෙයක් නෙවෙයි. මොකද FIFA කියන්නේ isolated individual body එකක්. ඒකට political influence කරන්න බෑ. මේ විදිහට ගියොත් ප්‍රශ්නයක් වෙයි. කොහොම හරි ඉතින් වැඩේ කියන්නේ මැච් එක 4-1 පරාද USA ගෙදර. සම්පූර්ණ තමයි මාර ප්‍රශ්නයක් වුණේ. ඊට පස්සේ වාටර් ෆයිනල්ස් දැන් ගොඩක් ඕකේ. ඊයේ ආපු එතකොට ස්පේන්ලයි කවුද බෙල්ජියම්ස්ලයි ෆ්‍රයිඩේ සෙල්ලම් කරනවා. ඉංග්ලන්ඩ් vs ඉංග්ලන්ඩ් අතර මැච් එකකින් දිනවල අද ගත්ත මැච් ඉංග්ලන්ඩ් vs කවුද නෝර්වේ. හොඳම මැච් එකක් වෙයි. ඒගොල්ලෝ සෙල්ලම් කරනවා සැටර්ඩේ. මම දන්නේ ඒගොල්ලෝ එච්චර පරක්කු වෙන්නේ කියලා. ඊ මැච් එක කට්ටිය ක්වොලිෆයිඩ් වෙලා ෆ්‍රයිඩේ සෙල්ලම් කරනවා. හැබැයි සැටර්ඩේ සෙල්ලම් කරන්න බලන් ඉන්නවා ඉංග්ලන්ඩ්ලට. නෝර්වේ සෙල්ලම් කරනවා. සුපිරි මැච් එකක් වෙයි. මටත් අතන රෙඩි කරන්න අමාරුයි කවුරු දිනනද කියලා ඉංග්ලන්ඩ් නෝර්වේද කියලා. හොඳම ටීම්ස් ටික. නෝර්වේ ස්ටැට්ස් පැත්තේ නෝර්වේ ඉස්සරහින් ඉන්නවා. අපි බලමු මොකද කියන සිම්ප්සන්ස් ට්‍රැඩිෂන්ස් වල තියෙන නෝර්වේ පෙනල්ටිස් වලට ගිහලා 4-3 විතර දිනනවා. බලමු මොකද වෙන්නේ කියලා. Okay cheers. Bye.